මේකේ කතන්දරේ මොකද්ද කියලා හරියට පිළිවෙලට ඉගෙන ගමු. ඔතන අලු පාට ටී-ෂර්ට් එක කතා කර කර ඉන්නේ. නැගිටලා ඉස්සරහට එන්න. පොත්පත් එක දන්නේ වගේ ඉන්න එපා පටන් ගත්තා. රතු පාට ටී-ෂර්ට් දෙකක් මැද ඉන්න අලු පාට එක. ඉස්සරහේ පිටිපස්සයි බලන්න දෙපැත්තෙම රතු පාට නම් Tamanට පේන්නේ Taman ඇඳගෙන ඉන්නේ අලු පාට නම් නැගිටලා ඉන්න තියෙන්නේ. හරි. ඉස්සරහට එන්න ඕනේ මේ පැත්තේ ඉඩක් හදලා දෙන්න. මේ මාව ගෙන්න ගන්න නැතුව වරින් ඈ. හරි. නැගිටලා එන්න ඉස්සරහට. ඉන්ස්ට්‍රක්ටර් ළමයික ඉස්සරහා ඉඩක් හදලා දෙන්න මාසයක් යනකම් ඉස්සරහා ඉන්න ඕන හැමදාම ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්ක ලබඩස් දැන් පන්ති එක නතර කරන්න පුළුවන්. නැත්තම් ඒ ඉස්සරහ මෙහෙර පුළුවන් මෙතන හදලා දෙන්න. මාසයක් යනකම් මෙතන ඉන්න ඕන. කල් ක්‍රියාව හොඳයි නම් මාසකින් පස්සේ ආයේ කැමති විදිහකට ඉන්න දෙනවා. නැත්තම් දිගටම උතරම ඉන්න දෙනවා. එහෙම නැත්තම් ලේසි දේ පන්ති නතර කරන එක. ටක් ගාලා තමයි එන්නේ. නෑ උගේ අවුලන්නේ ඔය එහා පැත්තේ උන්ට කතා කරනවා ඉන්න දෙන්නේ නෑ. උගේ අවුලක් තමයි අනිත් උන්ට කතා කරනවා. ඔය කතා කරන එක ඈත ඉන්නේ. ඒතර උට ගොඩක් ඈතට කතා කරන්න දෙනවා. ඔය එහා පොලිමේ ඉන්න එකෙක්. ඉන්න උගෙන් කරදර වැඩි අපිට. එයා මෙතන ඉස්සරහ මේ වෙන් කරලා තියෙන්නේ. මේ මැදින් වයින්න ඕන. නෑ ඉතර නම් මං එලවනවා. පස්සේ දැන් ආයෙ නිකන් මං පොඩි උත්සාහයක් ගන්නවා chance එකක් දෙන්න. උට උනම් පුළුවන් කැමති නම් ලබන හති පන්තිෙන් නැතුව ඉන්න පුළුවන්. අවුලක් නෑ. නෑ ඉස්සර නම් මතකන්නේ මං ඔලේ පන්තිෙත් මේ දෙවෙනි හතියද කොහෙද කියලා එව්වනේ. පස්සේ දැන් ආයෙ මං හැදිලා ඉන්නේ. හැදිලා කියන්නේ මේ එහෙම එලවන්නම හොඳ නෑ මේ ළමයිනේ ඉතින් නොතේරන ගමනේ කියලා chance එකක් දීලා අපි බලනවා උට හැදෙන්න දීලා. ඒතර හැදෙනවා නම් එහෙමයි නැත්තම් උට ඒක සෙට් නැත්තම් පන්ති නතර කරන්න පුළුවන්. අවුලක් නෑ ඕන එක. කාක්සිරහන් අදින්න පුළුවන් වෙන්න ඕනේ. බලාගත්ත එක වැන්දේ එහෙම නැත්තම්. හරි. දැන් අර එහෙම අපි හරි මගට ගන්න උත්සාහ කරන්න. ආමු කාක්සිරහන් අදිනවා කියන්නේ මොකද්ද කියලා බලමු.